ඔබට දැන් මේකම දැන් මම මොකද්ද කතාවක් කිව්වේ ඔයගොල්ලන්ට නේ ඉවර කරාද ඒක ඉවර කරේ මොකක් කතන්දර අහන්න නේද දැන් මේ අම පාපෝච්චාරණය කරන්න පටන් ගන්නවා මේ දරුවෝ ලෑස්ති වෙනකම් මම කතා කරන්නේ හොඳේ මෙන්න මෙහෙමයි පාපෝච්චාරණය තියෙන්නේ ලේකම්තුමා මේක ඔබතුමාට වැදගත් වෙයි මේ ප්‍රදේශයේ ගොඩක් ડોක්ටර් කවුන්සලින් කරනකොට අනිවාර්යයෙන්ම මේක කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා මම කැමතියි මොම නිසා කියනවා දරුවා අසනීප වුණ මුල් දවස්වලම අම්මා පටන් ගන්නවා සමාජ මාධ්‍ය දාලා ඔස්සේ බ්ලොග් එකක් රයිට් අම්මා විතරයි ඉන්නේ හරි මේ බ්ලොග් එකේ ලියනවා මගේ දරුවා මෙන්න මේ අසනීපයක් යාට අසනීපය හොයාගන්න බෑ අසාමාන්‍ය විදියට ඊට පස්සේ ලියනවා එහෙම ලියලා පස්සේ ලියනවා එයාගේ අසාමාන්‍ය විදියට ඇඟේ ලුණු වැඩි වෙනවා මේ බ්ලොග් එක හිතුවේවත් නැති විදිහට වයිරල් වෙනවා මේ බ්ලොග් එකට වයිරල් වෙන නිසා ලයික් කරනවා කමෙන්ට්ස් එනවා ඒ විතරක් නෙමෙයි ඩොනේට් කරනවා මුළු රටම අපේ රටේ නෙමෙයි ඩොනේට් කරනවා ඉතින් මේ සල්ලි එනවා අම පාපෝච්චාරණය කරනවා මට දරුවව මරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ සර් කියන පොලිසියට කියන්නේ නැහැ සර් මට උවමනා උනේ මගේ බ්ලොග් එක පවත්වාගෙන යන්න දරුවා මේ විදිහටම තියාගන්න ටික කාලයක් හැබැයි දරුවා නැති වුණා ඔබගේ දරුවා පාවිච්චි කරනවා නම් සමාජ මාධ්‍ය දාලා ප්‍රවර්ධනය කරගන්න ඔබගේ account එක Facebook TikTok whatever පාවිච්චි කරනවා නම් වහම නතර කරන්න අවුරුදු 16ට අඩු දරුවාට Facebook account හැදීම සමාජ මාධ්‍ය දාලා account හැදීම ගිණුම් හැදීම සම්පූර්ණයෙන්ම තහනම් කරා දැන් මේ සතියකට විතර කලින් ඕස්ට්‍රේලියාවේ තහනම් කරා 16ට අඩුවා ඔබගේ ගෙදර ඉන්නවනේ අවුරුදු 13 නෙමෙයි අවුරුදු 5-6 පුළුවන් නම් ඔයා પાස්පෝර්ට් එක චේන්ජ් කරලා සති දෙකක් තියාගන්න දරුවට හොරේ බෑ ඔයාටම කියලා අරගන්නවා ආයි යන්නේ ආයි වෙනස් කරන්න ඕන තනියෙන් අරගන්නවා thumbs up එක fingerprint එක තියන්නකෝ fingerprint එක තිබ්බා fingerprint එක මුලින්ම ඔයාගේ දාගෙන අරගන්න පුළුවන් passport එකත් ඔයා අනිවාර්යයෙන්ම දානවනේ fingerprint එක දාන්න නෙමෙයි face ID එක නම් කොහෙත්ම වඩන්නේ මෙහෙම අල්ලලා තුංගාලා අරගන්නේ එහෙම කරනවාත් ඉතින් අපි ෆෝන් එක ලොක් එක කරලා දෙන්නකෝ බෑ මට බෑ ගත්ත ෆෝනේ ටික් කරලා දෙකලා අරගත්තා ගියා හරිද තේරුණානේ ඉතින් සමාජ මාධ්‍යවල කරන්න එපා. හරි දැන් බලලා ඇති විවිධ ප්‍රසංගයකට ඇවිල්ලා බණ අහන්න වෙලා කියනවා. නෑ. අපි දාතේ මගේ රාජකාරිය තමයි නිවේදනය කරන එක. නිවේදකයාගේ කාර්යභාරය තමයි සමාජයට හරි දේ දෙන එක. සාමාන්‍ය විවිධ ප්‍රසංග වලට වැඩිය වෙනස් මේ විවිධ ප්‍රසංගයේ නිවේදන කලාවත් ඒ විදිහටම වෙනස්. හරිද? එහෙනම් අපි පටන් ගමු. තව රස කතා ගොඩක් තියෙනවා. හොඳේ.